ඔය සංසාර ගනුදෙනුව හොම්ම නඩත්තු කරන්න ඕන. පින් කුසල් කරන්න සසර විමුක්තිය දකින්න අම්මේ තාත්තේ බිරිඳගේ ස්වාමියාගේ බැඳීම තියෙන්න ඕන. මම මේ පින්කමේ අරමුණ දන්නේ ආවට පස්සේ බිරිඳගේ ස්වාමියාගේ එකමුතුකම නැත්තම් විමුක්තිය දකින්න පුළුවන්. විමුක්තිය දකින්න බෑ. සංසාරගත බැඳීමක් තියෙන්න ඕන. දැන් මෙතන ඉන්න අම්මලා නිවන් දකින්න කම්ම ඉන්න ස්වාමියා පතනවද? මෙතන ඉන්න තාත්තලා නිවන් දකින්න කම්ම බිරිඳ දැන් ඉන්න බිරිඳ පතනවද? සංසාරගත බැඳීම කියන එක හරිය වටිනවා. මේක